ගරු කතානායකතුමනි මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ළඟව පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ අතුරු ව්‍යාපෘතියක් වශයෙන් මධ්‍යම පළාතේ සුහුරු පන්ති කාමර ප්‍රාථමික පාසල් වලට 300ක් පමණ සංවර්ධනය කරන්නට පුළුවන් වුණා. ඉතින් අපි දන්නවා සුහුරු පන්ති කාමර විශේෂයෙන්ම මේ ප්‍රාථමික පාසල් වලට අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් රජය විසින් මේ ප්‍රාථමික පාසල් වල සුහුරු පන්ති කාමර වැඩි දියුණු කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවාද කියලා අහන්න කැමතියි. කතානායකතුමනි මෙම ප්‍රශ්න සඳහා මෙන්න මේ විදිහේ පිළිතුරක් තමයි අපේ තියෙන්නේ. එකක් තමයි ප්‍රාථමික පාසල් වල මූලිකව අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී කරන කාරණාවක් තමයි මුලින්ම පාසල අඳුනාගෙන මූලිකව අවශ්‍ය සම්පත් දියුණු කිරීම. කිලෝමීටර් 3ක් ඇතුළත ළඟා විය හැකි ප්‍රාථමික පාසලක් දියුණු කිරීම තමයි මූලික කාරණාව වෙන්නේ. ලබන අවුරුද්දේ සිට ඒක සිද්ධ කරනවා එහි ව්‍යුහාත්මක වෙනස්කම් විදිහට. එතෙන්දී විෂයානුබද්ධ අවශ්‍යතාව අනුව සුහුරු පන්ති කාමර අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් අපි කතා කරලා තියෙනවා ක්‍රමානුකූලව සුහුරු පන්ති කාමරට අවශ්‍ය විෂයානුබද්ධ අවශ්‍යතාව අනුව ඒ අදාළ පාසල් වලට ලබා දීම සඳහා ඒ සම්බන්ධ ක්‍රියාවලිය සිද්ධ වෙමින් පවතී.